ආයුබෝවන් දුවේ පුතේ. ඔන්න අද අපි බලමු 3 වන ශ්‍රේණියේ සිට 5 වන ශ්‍රේණිය දක්වා අදාළ වන ප්‍රස්තාව පිළිලුයි ඒවායේ තේරුම මොනවද කියලා. ලිඳේ ඉන්න ගෙම්බා වගේ. පුතාලා දන්නවද මේකේ තේරුම මොකක්ද කියලා? තමාවට සමාජය පිළිබඳ අවබෝධයක් නොමැතිව සිටීම කියන එක තමයි ඒකේ තේරුම. ඊළඟට ඉදිකටුවයි නූලයි වගේ. සෑම විටම තමන් සමග තවත් අය එකට සිටීම මේකෙන් කියවෙනවා. මඩේ හිටවපු ඉන්න වගේ. එක තීරණයක නොසිටන අයට මේ ප්‍රස්තාව පිළිවෙල තමයි පාවිච්චි කරන්නේ. ඉබ්බාගෙන් පිහාට ඉල්ලනවා වගේ. කෙනෙකුගෙන් කෙසේවත් ලබාගත නොහැකි දෙයක් ලබා ගැනීමට උත්සාහ දැරීම. පරංගියා කෝට්ටේ ගියා වගේ. කිට්ටු පාරක් තිබියදී දුර පාරකින් යෑම. කළුවා මාරපන් ගියා වගේ. ඒකෙන් කියන්නේ විමසීමකින් තොරව යමක් කිරීම. ආණ්ඩි 7 දෙනාගේ කැඳහැලිය වගේ. අනුන් රවටන්නට ගොස් තමන් රැවටීම. කටුස්සාගේ කරේ රත්තරන් බැන්දා වගේ. නුසුදුස්සාට තනතුරු වරප්‍රසාද දීමෙන් අහංකාර වීම. ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ. යම් අපහසුතාවයකින් හෝ කරදරයකින් හෝ මිදීමට කරන ක්‍රියාවෙන් වඩාත් කරදරයකට හා අපහසුතාවයකට පත්වීම. කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුව වගේ. තීරණ ගැනීමේදී බුද්ධිමත් ලෙස කටයුතු නොකර නුසුදුසු තීරණ ගැනීම. ගඟට ඉනි කැපුවා වගේ. දුක් මහන්සියෙන් කළ වැඩක ප්‍රතිඵලයක් නොලැබීම. රයිගමයයි ගම්පලයයි වගේ. ගැළපෙන අදහස් හා ගතිගුණ තිබීම. නරියා මිදි තිත්තයි කිව්වා වගේ. යමක් කිරීමට උත්සාහ කර එය කරගත නොහැකි වූට එහි අගුණ කීම. කට නිසා ඉබ්බා නැහුණා වගේ. සුදුසු නුසුදුසු දේ විචාර බුද්ධියෙන් නොවිමසා කතා කිරීම. මහදැන මුත්තාගේ නුවණ වගේ. අදූරදර්ශී උපදෙස් දීම.